අපේ සිරුරේ බරෙන් 60ක් විතර තියෙන ජලය කියලා අපි කවුරුත් දන්නවා. සෛලවල තෙතමනේ රකින්න, ශරීර උෂ්ණත්වය පාලනය කරන්න වගේම ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යවශ්‍යයි. හැබැයි ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනම නැහැ කියන කතාව වතුරටත් අදාළයි. ඔබ බොන වතුර මුලින්ම යන්නේ ආමාශයට. එතනින් කුඩා ආන්ත්‍රයට ගිහින් රුධිරයට අවශෝෂණය වෙනවා. ඊට පස්සේ රුධිරය හරහා වකුගඩු වලට යනවා. වකුගඩු කරන්නේ අපේ සිරුරේ තියෙන අමතර දියරේ සහ අපද්‍රව්‍ය පෙරලා මූත්‍රා ලෙස ඉවත් කරන එක. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ වකුගඩු වලට පැයකට පෙරන්න පුළුවන් වෙන්නේ ජලයේ මිලිලීටර් 800ත් 17 අතර ප්‍රමාණයක් විතරයි. ඔබ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකවර බිව්වොත් වකුගඩු වලට ඒ වේගයට වැඩ කරන්න බැරි වෙනවා. එහෙම වුණාම සිරුරේ තියෙන සෝඩියම් සාන්ද්‍රණය අඩු වෙලා රුධිරේ දියාරු වෙනවා. මේ තත්ත්වයට කියන්නේ හයිපොනට්‍රීමියා කියලා. එවිට සිරුරේ තියෙන අමතර ජලය සෛල තුළට කාන්දිලා සෛල බැලුම් බෝල වගේ ඉදිමෙන්න ගන්නවා. අනිත් සෛල වලට වඩා මේක මොලේ සෛල වලට හරිම භයානකයි. මොකද අපේ හිස් කබල තද අස්තියක්. මොලේ සෛල ඉදිමෙද්දී හිස් කබල ඇතුලේ ලොකු පීඩනයක් ඇති වෙනවා. මුලින්ම හිස රදේ ව්‍යාකූල බව හෝ නිදිමත ගතිය ඇති වෙන්න පුළුවන්. ඒත් පීඩනය වැඩි වුණොත් සිහි නැතිවීම වගේම ජීවිත අවදානම් පව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වතුර එකපාර ගොඩක් බොන්නේ නැතුව දවස පුරා ටික ටික බොන්න පුරුදු වෙන්න. ඔබේ සිරුරට වතුර ඕන වුණාම පිපාසය මගින් ඒ බව ඔබට දැනුම් දෙයි. ඒ සංඥාවට අහුම්කම් දෙන්න. දන්නවද වෙනත් ආහාර වගේ නෙවෙයි ජලය ජීර්ණය වෙන්න යන්නේ විනාඩි 5ක් වගේ පොඩි වෙලාවක්. හැබැයි තේ හෝ යුෂ වර්ග වලට විනාඩි 30ක් විතර යනවා. ඔබට දිනකට පානය කරන්න ඕනේ අවශ්‍ය ජල ප්‍රමාණය දැන ගැනීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ ඔබගේ ශරීරයේ බර 30න් බෙදෙන එක. උදාහරණයක් හැටියට කිලෝග්‍රෑම් 60ක් බර පුද්ගලයෙකුට දිනකට පානය කරන්න ඕනේ අවශ්‍ය ජල ප්‍රමාණය ලීටර් 2ක් වෙනවා. ඉතින් ඒ ලීටර් 2 ඔබ දවස පුරාම ටික ටික පානය කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.